හයි මයි මගේ යාළුවයි අද යනවා සිංගප්පූර් සූ එක බලන්න. තව යාළුවෝ දෙන්නෙකුත් මගෙන් අපිට එකතු වෙනවා. ඉතින් අපේ ඇකොමඩේෂන් එකේ ඉඳන් මෙට්‍රෝ එකකයි බස් එකකයි දෙකෙන්ම යන්න ඕනේ සූ එකට. පැයක විතර ගමනක්. ඔන්න අපි ආවා. මගේ එක යාළුවෙක් ටිකට්ස් ගන්නකම් අපි කළේ ඉතින් ෆොටෝස් ගන්න එක. As everyone knows, it's a girls thing. ඇතුළට යද්දිම ඉස්සෙල්ලම මේ වගේ මැප් එකක් තියෙනවා. ඉතින් ඒකේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ ෆෝන් එකෙන්ම ඒ මැප් එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලා කොහෙටද යන්නේ කියන එක අයිඩියා එකක් ගන්න. ඒක ඔයාලට ගොඩක් හෙල්ප් වෙයි. මෙන්න මෙයාලව තමයි අපි බලන්න ගියේ. මෙයාලා හරියම නිදහසේ ඉන්නවා. මේ සූ එක ගොඩක් ප්‍රසිද්ධම මේක ඕපන් ඇන්ඩ් නැචරල් හැබිටට් එකක් නිසා. අපිට කවර් කරන්න වයිඩ් ඒරියා එකක් තියෙනවා. ගොඩාක් ඇවිදින්න වෙනවා. එතකොට මහන්සි ගමනත් එපා වෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ ෆ්‍රී ෂටල් සර්විස් එකක් එයාලගේ තියෙනවා. එයාලා අපිව සූ එක වටේම එක්කන් යනවා. සත්තු එන්න තැන්වලින් නවත්තනවා. සත්තු බලලා ඇවිල්ලා ඊළඟ ෂටල් සර්විස් එකේ අපිට ඊළඟ තැනට යන්න පුළුවන්. සූ එක ඇරුණම මෙහි තව තීම් පාර්ක්ස් 4ක් තියෙනවා. එකක් නයිට් සෆාරි. ගොඩක් රෑවෙලා එළියට එන සත්තු ඔයාලට මෙහිදී බලන්න පුළුවන්. අනිත් එක රිවර් වන්ඩර්ස්. පැන්ඩලා ඉන්නේ මෙහෙ තමයි. තුන්වෙනි එක බර්ඩ් පැරඩයිස්. ෆ්‍රීලි ෆ්ලයි කරන බර්ඩ්ස්ලත් එක්ක එන්ජොයි කරන්න ඔයාලට මෙහිදී පුළුවන්. අන්තිම එක තමයි මෙයාලා අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරපු රේන් ෆොරස්ට් වයිල්ඩ් ඒෂියා පාක් එක. මේ හැම පාක් එකක්ම කවර් කරන්න එක දවසක් නම් ඇත්තටම මදි. ඉතින් ඒ නිසා අපි වගේ පරක්කු වෙන්න නම් එපා. උදේ 8 ඉඳන් හවස 6 වෙනකම් ඔයාලට සූ එක බලන්න ගේට්ස් ඕපන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි එදා අපේ දවස ගෙවුනේ. I hope you guys enjoyed the video. Looking forward to see you in my next video. Thank you for watching.